Hello guys, welcome to my channel. On thing අද මම ප්ලේ කරන්න යන්නේ Granny Silent එතන කියන හොල්මන් ගේම් එක මචං. ඉතින් මේක සුපිරි ගේම් එකක් පොඩි අයුන්ට මාත් ඉතින් පොඩ්ඩකින්ද මේක ගහන්න ආවා. කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරුණා මචං. ඉතින් ඒකින්ද මම අද වීඩියෝ එක අරන් ආවා. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා වීඩියෝ එකට. ඉතින් මචං මේකේ ගෙදරක් තියෙන ඒ ගෙදර අභිරහස විසඳන්න තමයි මචං තියෙන්නේ. ඉතින් මේ ඉන්නේ අපි ගෙදරද කොහෙද මං හිතන්නේ යමන් බලන්න. මම මේක කලින් දෙපාර තුන් පාරක් ගහලා බැලුවා මචං. අර මොකද්ද මං අර තියෙන්නේ. මේ ඉන්නේ බා. මේ කවුද මේ? මම බයට හැංගුණා. මේ මොකද මම ෆෑන් පෙත් වගේ කරගෙන ඉන්නවද බා. කත් ගියා මචං. ඊළඟට මොකක් කොහොම වෙයිද දන්නේ. මම හිතන්නේ මචං මේ දොරෙන් තමයි යන්න තියෙන්නේ. මේ දොර අල්ල බලන්න පොඩ්ඩක්. අම්මට කිව්වේ මේ මොකද මම්මි? අද බඩ ඉවරයි මචං. මොකද මම යන්නේ උලකින්නේ. අම්මට තීහීනයක් දැකලා හරි වැඩිනේ. එතකොට මෙච්චර දැකලා තියෙන හීනයක් කිය. ටැක්සි කාර්යය දැක්කද දන්නේ මම විදාගෙන ඉන්නේ. කමන්නේ. මචං මේ තියෙන්නේ මං හිතන්නේ අර අභිරහසින් දන්න තියෙන එක ගෙදර මං හිතන්නේ මචං. ගිහලා බලමු පොඩ්ඩක් ඒකට. අන්න සල්ලි ගන්න තු යනවා. හිටපන් ඕයි. දැන් නෑ. මෙහාට එන්නේ පාළු මචං. කවුද කපල් එකේ මූණත් මොකද්ද? මූණ කුරුටු ගාලා වගේ තියෙන ඉතින්. ඒලෙන් වැඩන්නේ බලපන් මේ කාර් පදින දන්නේ ඒකේ කාර්යයක් පදලා. කොයිද මම මුට ලයිසන් දුන්නේ? මොකවුනත් ලයිසන් දීපු එකක් දෙයි. බලපන් වැට කාලා. අවුලන්නේ කාර් එක වැටේ වෙදිච්ච පාරක්ද කොහෙද නැතිරලා තියෙන. මේ වැඩන්නේ මම මේ ගරාජ් එකයි. දැන් දොර වලින් යන්න බැරි ඉන්න මචං ගරාජ් එකෙන් තමයි යන්න තියෙන්නේ. දැන් බලපන් ගරාජ් එකෙන් යන්නත් බැලුවා අතන පියුස් එක වහලා මං හිතන්නේ. වහලා හරි කැඩලා අම්මට යන මොකද්ද සුපර්මෑන් නාමේ. කාර් එක තල්ලු කරන්නේ. පියුස් එක තියෙන මචං එහා පැත්තේ පියුස් එකට වටෙන් තමයි යන්න වෙන්නේ. අතින් පයින්න බෑ. ඉතින් මචං කොහමද මේ කාර් එක තල්ලුනේ? උඩ පයින්න බෑ නේ මචං. උඩ පයින්න පුළුවන් වුණාට එහා පැත්තට පයින්න. උඩ පයින්න පුළුවන්. මේ පෙට්ටේ තල්ලු කරන් ගිහින් මචං එහා පැත්තට පයින්න වෙයි. කොහොමද ටිකිරි මොලේ? දැන් එහා පැත්තට පයින්න දෙයක් තමයි නැත්තේ මචං. ටිකිරි මොලේ හොඳ මචං. පොඩි පොඩි අවුල් තියෙන ඉතින්. තාම ටිකිරිනේ. තාම ලොකු නෑ. හරි මචං ඉතින් ටක් ගාලා ගිහලා පියුස් එක දාගමු දැන් මට. ඔන්න බලන්න පස්සේ කරන්ට් එක යනවා දැන් ලස්සනට. ඔන්න මගේ කලෙකෙත් පෙන්නන ඉනවා. මොකද වං කියන්නේ? බලපන්. මේ කොළ ගොඩක් කියලා එතනින් යන්න බැරි. මේකත් හරි වැඩි නේ මචං. ඉල්ලක් යන්නේ නේ. මොකද මම මේ හැම දණිය කරම මේ ලී කේලිය වගේ ගහලා තියෙන පරාලද කොහෙද ලී. මක්කඩ වගේ ගහලා තියෙන. මට දොර ඇරලා ගා. මං ඉන්නේ කියලා දැනගෙන දොර ඇරලා කවුරු හරි. මොකක් වුණත් ඇරප් එකදී මොකද්ද බං මේ සද්ද? මොකක් හරි සද්දයක් නැද්ද මට මොකද? ඒ ගෙවල් ගා ඉන්නේ මේ. ගෙවල් ගා පොලිස් කාරහාගේ පොලිස් කාමානේ මේක විසඳන්න බැරි කියලා මට විසඳන්නේ කියලා දුන්න මේ අභිරහස මං ඉතින් සෛලක්කවම් හින්දා මට මේ ගෙදර තියෙන අභිරහස විසඳන්නේ කියලා මට දුන්න ඉතින් මාත් ගුණා වගේ බාර ගත්තා. නැත්තම් කලකම් පරිදෙනවා කියලා තේරුණා. මම දැන් දැක්කේ මම මේවල මං ගරාජ් එක ඇතුළට වහින්නේ බා. කොහමද මම එහෙම ගරාජ් එකක් ඇතුළට වහින්නේ? මං හිතන්නේ මේ ගේම් එකේ බග් එක මට පේන විදිහට කොහෙද බං?
ඔයාලට මේ කරලා තියෙද්දි වහිනවගේ පේනවද? මට නම් පේනවා. මම හිතන්නේ මගේ ඇස් හොඳට පේනවා. ඇසට දෝෂයක් නැහැ. අඩෝ අර අපි ආපු ගෙදර නේ මචං. හොඳ වෙලාවට ටැක්සි කාර්යය අර මේ ගෙදරට එන්න මම ටැක්සි එක නේ ආවේ. ඒ ටැක්සි කාලා ෂේප් එක කැපිලා ගියා සල්ලි ගන්න නැතුව. මම පර්ස් එක අරන් ආවෙත් නෑ මචං. Amazing. මේ අර දොර නේ මචං. අරන්න තිතන අරන්න තු ඉන්න තිතන අම්මගේ ස්ටෝර් රූම් එක වගේ එකක්. අමුතු සද්දයක් වගේ වුණා. කොහෙන්ද සද්දය ආවේ? උඩ තට්ටු වෙනවනේ පල්ලෙහා තට්ටු වෙනවනේ. මේ දොර කලින් අරලා තිබුණේ නෑනේ. ඒ දොර අරන සද්ද වෙන්නේ තියහින් නැත්තේ මං හිතන්නේ. මේ දොරත් අරලා මේ මොකද මම මේ ඉදි කටු කුංචා. ඒ මොකද්ද මං එන්නේ? දෙකට මොච විසික් වුණානේ. මොකක් වුණත් මටමකෝ. මේ මොකද මම මේ ඉන්නේ? ටෝච් වලට පේන්නේ නැහැ පොඩ්ඩක්. මම මේ මගුල් බල ඉන්න මේ මෙතන මේ ගේම් එක ගහන්න තියෙනවා. මම මේ කවුද දොර ඇහුවේ? දොර හප්පේක දොර අරපන් යකෝ. මම මේ බිරහසක් විසඳන්න ඇවිල්ලා යකෝ මට පරක් වෙනවා යකෝ මේ මහරයි මේ මාත් බයයි යකෝ. අඩෝ දැන් ටෝච් එක නිවෙන්නත් වගේ යකෝ. ටෝච් එක නෙවුනේ යකෝ මල කිලියේ. ලයිට් එකක් තියෙනුනේ බා. මේ මොකද බං ඒ වෙන්නේ? මෙන්න මේ ෆොටෝ එකට සිග්නල් නැහැ බං. එහෙම වෙන්න පුළුවන් ය. ෆොටෝ වලට සිග්නල් නැත්තේ. මේ ෆොටෝ දෙලෙත් දෙන්න. මෙන්න ෆොටෝ එකට අතකුත් ආවා. ඊළඟ කටුත් තියෙන්නේ ෆොටෝ එක ඉල්ලපන් ඉතින්. මෙන්න ෆොටෝ එකට අත අන්න පිටේ ගියාට ගියාකෝ. ආච්චි කවල් කරා. මෙන්න මෙතන ෆෑන් එක කරකිනවා යකෝ. බලපන් ඒක. මේ බලපන්. ෆෑන් එක දුවන්නේ. අර මොකද වහර ඉන්නේ යකෝ. ආච්චි සීයා. ආච්චි වුණා පන්න. අතල්යක් ගන්න හරිය. කන්නේ බඩුවල. අඩෝ ලකටම හම්බෙන්නේ නෑ. පොඩ්ඩක් කන්න බඩුවතේ. බඩුවතේ ටිකක් දුන්නේ. RGB लाइट में බලපන්. දැන් නැත්තම් බලන්න මේ පාට පත් වෙනවා. මෙතෙන්ද මම ඔය ලයිට් එකම ගහන්නේ මේ පාට තමයි. මේ නේද? තාමනේ. මාර සෝනිලා. අපි 100 දුවන බං උන්ට ගන්නේ. කොහෙන් තාංගර තාමනේ. අලු දොරවන්නේ. දොරවන්නේ උඩ ඇලි දුන්නා මම දොරවල් තියලා බහන්නේ. බලපන් මං එදේම හිටියෙත් තාමර නාගිරි එනේලා ආයිනේ අම්මට මේ පිළිමේ පිළියම්බෝ තමයි කින්නෝ අර මං යන කන්දකට බලන්නේ නාගිරි පිළියක් ගන්නවා හොත්තිරවයි අඩු මට සිරි ආවුනා බං අඩු ඉවර අම්මට අඩු පරාජය මේ පුඩි ආතල්ලයක් ගන්න ගියේ බලපන් මං ගන්න ගොන් ආතල් වලින් වීඩියෝ එක පරක් වෙනක විතරයි බං වෙන්නේ අන්න ඒකට සොරි කියන්න ඕන මචං මං ගොන් ආතල්ලයක් ගන්න ගියේ වෙලාවේ මට ගොන් ආතල් එක පස්සේ ගන්න තිබුණා මේ වීඩියෝ එක බලපන් ඉතින් මේකෙත් ඇති අවුලන්නේ දැන් ආයි ගහම මචං මන්නේ ටග්ගල ගගෙන යා අතපය ආඩ ගණන් ගන්නෑ ටැංක් එක ගණන් ගන්නෑ වික්ටි හරියට ගණන් ගන්නෑ අරුකට ගණන් ගන්නෑ අවුවාට ගණන් ගන්න කලින් පරහුනේ ගණන් ගන්න
ගන්න තියෙනවා. ළඟටම බලන්න. ළඟටම කරි. ළඟට වෙන්න දුරින් ඉන්නවා. මම ඕවට අන්නේ නැහැ. Sinikin sinipet nga ba? Sinipet yan mo tayo matandi. Mamala ko na maro lang ito eh. Mamala ko na wala sa mga tayo matandi. Nipet ka na eh. Kaya diyan niya ba? Hindi na maraming. Alam mo yung nakapet yung ilan. Nipet yung mga. Kuya na rin. Alam ko. Tinggal lagi ya tinggal. Tinggal tegalan. Pedih. Hari macam itu game yang paling hebat. Aduh tuh lu kunai aku. Anjay aku pada parak tuh. Aduh balapang ai karakter hidup kan time macam ngerti. Balapang ini kita tadi. Anu durehnya sih. Durehapanya aku. Durehapa. Dan bangkitan macam ni kendala ada karakter itu main ni. Anu keren ni. Ini tidak kau. Aduh orang hati ni ada. Manghinin dekar hati. Ini tuppena lasane macam. Ini pun lady. Aduh balte ni ni. Aduh eka tiene. Apa mu badagan tekan ni badin ada kau itu. Nggak badin ni. Me badin ada. මහලා බඩගිනුනේ එහෙම කාල නැත්නම් බඩගිනනවා කාල නැද්ද දන්නේ නැහැ අභිරහසක් දන්නේ නැහැ මේ අභිරහසක් දන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න මෝඩ හරකින්නේ බං මේ අභිරහසක් දන්නේ තියන අරහි මෝ මෙතෙන් තුලා නිදාගෙන ඉන්න හීන බල මේ රීදිකට මොන් හිටපු කාමරේනේ මූ ටීබල් පෙන්නකොට සිග්නල් නැතුව ගිහලා. දැන් කරන්ට් එක නැද්ද කොහෙද? මෙන්න මෙතන දොරකුත් කරලා තියෙනවා. එතන මක්කේ කොන්ති. මේ මක්කේ මේ. ආච්චිට හාල් ගන්නවද වැටනෝ. වැටෙන්න මචං ආයි හිටපු දෙන්නට වෙන්නේ ආයි. ඒකම එහෙම වෙන්නේ. එහෙම වෙන්න බෑනේ මචං. එහෙම වෙන්න පුළුවන් බං ඔය වෙලා තියෙන්නේ. මේ මොකද බං මේ දැන් මෙතනින් එළියට පයින්න බැරිද මචං මොකද බං අර අමුතු සද්දයක් කියන්නේ බල්ලෙක් එක ගන්නවා බල්ලෙට ගන්නනේ පාච්චිට හාල් ගන්න දැන් මෙතනින් එළියට යන්න බෑ යකෝ යන්න දීපන් යකෝ මට මේ අභිරහසක් විඳන්න කුටියකුත් කෑ කරනවා ඔය සද්දයක් එන්නේ අනු සිරට බල්ලෙක් නේ බං කෑ ගන්නේ බල්ලු හැම කෑ ගන්නද මට හිරේ නෑ නේ ඔය දැන් ඇහින්නේ බං අහන් හිටපන්කෝ මාත් මහා මෝඩ බූරු වෙන්න බං බල්ලෝ කෑ ගහලා ඇහිලා නැතිලු යෝ උන්තර කෑ ගන්න බං වීඩියෝ රෙකෝඩ් කරනකොට ඔය කෑ ගන්න වීඩියෝ එකක්වත් රෙකෝඩ් කරන්න දෙන්නේ බල්ලෙක් මරන්න හදන කොහෙදගෙන බල්ලෙක් කෑ ගහන දෙනවා කරින් දන්නේ මට ඇහෙන්නේ නම් බල්ලෙක් කෑ ගහනවා කනේ දෝෂෙද දන්නේ ආයි දොර කැඩිලා නේ ආයි දොර ලොක් කරලා තිබුණා තියෙන මං හිතන්නේ කවන්න වගක් කරේ බිත් දෙකක් විතර එහෙම දැන් තියෙන්නේ කෙලින්ම තමයි තියෙන්නේ කෙලින්ම තමයි යංගඩා තියෙන්නේ කෙලින්ම අර පැත්තටනේ නේ මේ පැත්තටනේ මොන පැත්තටද මචං අර පැත්තටේ දැන් අපි යන ගමන් හිටියේ මොන පැත්තටද මේ පැත්තටනේ එතන මේ වන පැත්තට අර කවුද මචං ඉන්නේ ඔය ආච්චි නේද අය මේ බිඩ්ඩි කැක්කේ අය මේ ඇදවල දින මම අර ආච්චි නේද අතර අතේ කොට වගේ අපේ කැගෙන තමයි එතකොට ඇදවල පෙරලිගෙන ඉන්නවා අර ආච්චි පොට්ටිය අපේ ගන්න හතේ මම ගිහින් ආච්චිගේ ටිකට් දාන්න ඕනේ අල්ල කෙල්ලෙන් ආච්චි අපිට ගන්නේ ඉතින් ටිකට් ගන්න ගත්තා එන්න හෙලින්නත් දැන්
ආච්චි ඉස්ති වල තියෙන්නේ කීපන්නකෝ ආච්චි නැති වුණා මට ආච්චි පාඩම් ගන්න රූම් ගාලා කියලා දැරියක් නෙන්න මොන දැන් ආච්චි කපාඩම් සොස් ගාලා එයි මං හිතන්නේ ආච්චි නෝයා දැන් හරි කරන්නේ අදවල් ටික පාගේ මත ගාලි ගන්නවා මේලත් පාගේ ඔක්කොම නැගිටින හැටි අනේ යෝම ඒ පාටි කරලා ගහපු නේද දැන් අත වෙඩි කොනන අත දික්කුරලා ගියා ඇඟිල්ල අම්මට ඇඟිල්ල ගියා මෙතන දිරිකනයි මාර ගිහිල්ලා නේ ගියා අඩු වා හිටපු දැන නෑ බා මේ බාත්රූම් එකේ කක්කරි වෙන්නේ නැති යමන් යන්නේ පොඩි වෙන්නතක් වෙලා වගේ පේනවා පොඩි තුමක් දානවා වගේ නේ බා කොහමද කියපන් එහෙම දුන් දාන්නේ කවුරුර එක්කනේ සුරුට්ටුවක් බොන මං අර ආච්චි දැන්නේ මොකද මම තු බෑග්ග්‍රවුන්ඩ් මියුසික් ආවේ මට දෙක දොර ඇරලා මට කලින් කිව්ව නැත්නම් කොහොමද මෙතන ඇරලා නැති ඇරලායි කියලා ඇරලා නැතිලු මට ඇරලා කියලා කලින් කිව්වනේ බං මං කලින් එනවනේ බං කලින් මට දොර ඇරලා තිබුණේ නේ මං නේ මට ඇරලා තියෙන්නේ සතුටින් ඉතින් ආවෙක් වගේ කරන වැඩ එළියට පැන්න ගෙම්මට බලපන් හිමත් වැටුනේ ඒක කලින් හිම වැඩ නෙමෙයි මං තිබුණේ ඒතර මං හිම වෙන්නකම් මාර්ගය ඇස්සේ හිටලා දී මුග අත නිකන් ගල ගන්න හැදිච්ච තාව කිව්වා බර වැදිච්ච මට කිව්වා ආහි නැද්ද අඩෝ ආහි හිටපුවා නේද ඒක මල කරුණයක් වුණා නේද බලපන් මේකත් අර මචං ඉතින් ගැම්මට වීඩියෝ එක ඉවරයි ගැම්මින් කියන්නේ ඉතින් තව කැලලක් තියෙනවලු අප්ඩේට් එකක් බලන් ඉන්නලු මචං අප්ඩේට් එකක් බලන් ඉන්න බෑනේ මචං අප්ඩේට් වුණාට පස්සේ ඒකෙත් ගේම් ප්ලේ එකක් එවන්නම් මචං ෆුල් ගේම් ප්ලේ එකක් ගේම් ප්ලේ එවන්නේ මං ඉතින් මචං ඔයාලා තාම වීඩියෝ එක ලයික් කරලා නැත්නම් වීඩියෝ එක ලයික් කරන්න කමෙන්ට් කරන්න තියෙන මකුලක් තියෙනවා කමෙන්ට් කරන් යන් සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය channel එක සබ්ස්ක්‍රයිබ් කරන් යන් මචං එහෙනම් කොල්ලෝ අපි ගියා නෑ මං ගියා